ශ්‍රී විසාකා රාමාධිපතිනි නම කීමට අවසරයි ගණේ ගුරු ශ්‍රී විසාකා මෙහිණින් වහන්සේ නමස්කාර පූර්වක පිළිගනිමින් මීට වසරකට පෙර මියගිය එච්.ඩබ්ලිව් මල්ලිකා නැන්දනියගේ මතක ධර්ම දේශනාව පවත්වා දෙන මෙන් දෙහත් වටියක් දී ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කර සිටියි. සියලු දෙනාම සාදුනාදයන් පවත්වන්න නමස්කාරය කියන පන්සේ සමාදන් වෙන්න. बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि
සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියනවා. Brahmendra-madi makilang buanesu bhutang mohandakara bajitang bhavavara harang lokuttamang saranatang Yadideva Devang Jinendra Siha Pavarang Sirasa Namami Dharmanam Gandhapa Devi Put Ilavilasa Balamudang Kautunang Sarvamandala Mahavirayana Karavanin Susadasaka Gandhava Devi Put Ayati Beragumu Gumunading Sakung Siyakung Dika Naluwarengwa Sakung Devindu Tutu Karavamin Pavata Enatung Kauvaranda
චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තෝ දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තහා ධම්මස්සවන කාලෝ අයං බදන්තහා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තහා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගබ්බමේකේ උපජ්ජන්තේ නිරයං පාප කම්මිනෝ සග්ගං සුගතේ නොයන්තේ පරිනිබ්බන්තේ අනාසවාති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වතුනි පින්වත් හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ මේ නිවහන තුල ජීවත් වෙලා ඉඳලා අභාවයට පත්වන්නට යෙදුන H.W. මල්ලිකා මහත්මිය සිහිපත් කරලා එතුමියගේ වර්ෂ පූර්ණ පින්කම බොහෝම ගරුසරුවතුව සිද්ධ කරන්න. ඒ වගේම මාමාවන I.D. මෛත්‍රීපාල මහත්මයා මිය පරලොව ගිහිල්ලා වර්ෂ 4ක් පූර්ණේ වීම නිමිති කරගෙන මේ ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාමය පින්කම මේ නිවහන තුල සිද්ධ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. මේ ලෝකේ නෑ පින්වතුනි ධර්ම දාණයට සම කරන්න පුළුවන් දානයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියලු දානයන් පරදන දාණය තමයි ධර්ම දාණය. සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දානයන් අතර දිනන දාණය මොකද්ද පින්වතුනි? ධර්ම දාණය. එතකොට සියලු රසයන් අතර දිනන රසය මොකද්ද? ධර්ම රසය නේද? සබ්බ රසං ධම්ම රසං ජිනාති. එනම් මේ ලෝකේ ධර්මයට වඩා එහා රසයක් නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම බලාපොරොත්තු වුණා මෙහෙණින් වහන්සේ වඩිනාතුරු පෙරමග බලාගෙන හිටියා අර්ථාන්විත බණක් අහන්න. දැන් බණ අහන වෙලාව වෙන වැඩ ඔක්කොම නවත්තලා අපි බණ අහමුනේ. හරි. එහෙනම් බණ අහන කාලේ ආව පුංචි තප්පරයක් දෙන්න ළඟ තියෙන ඔය තමන්ගේ දුරකථන එහෙම විසන්ති කරගන්න. මොකද දන්නවද? සමහර තැන්වල බණට වැඩියාම ටිකක් වෙලා යනකොට ඕවා වදින්න පටන් ගන්නවා. එතකොට ධර්මදේශනාවේ තියෙන අර රසය, දහම් රසය හරියටම කාවැදීගෙන එනකොට කොයි හරි සත්‍යයක් එන්න පටන් ගත්තොත් හරි අමාරු වැඩක් ඒක. මොකද බණ කියන එක ලේසි නෑ. සිතත් එක්ක කරන ගනුදෙනුවක් පින්වතුනි. ඒ නිසා තප්පරයක් දෙන්නම් ඔය ඔක්කොම විසන්ති කරගෙනම සෝදානම් වෙවුවනහන්න නේද? හරි දැන් බණාන වෙලා. අද ධර්ම මාත්‍රකාව හරිය වටින මාත්‍රකාවක්. හැමෝම උදට අහගෙන හිටියොත් තේරුම් ගන්න පුළුවන් වෙයි අපි කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ, කොතනටද වැටිලා ඉන්නේ, මෙතනින් ගොඩ එන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම දැනගන්න පුළුවන් ධර්ම මාත්‍රකාවක් තමයි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මාත්‍රකාව? සසර ගැන. මොකද්ද මේකේ මාත්‍රකාව? සසර ගැන. සසර ගැන මොනවද මේ අහලා තියෙන්නේ? සසරේ යනවා කියලා අහලා තියෙනවනේ. සංසාරේ ඇවිදගෙන යනවා කියලා නම් අහලා තියෙනවනේ. තව මොනවද අහලා තියෙන්නේ? සංසාරේ දුකයි කියලාත් අහලා නැද්ද?
අහලා තියෙනවා. සංසාරේ කටුකයි කියලා අහලා නැද්ද? ඒත් අහලා තියෙනවා. දීර්ඝයි කියලා අහලා නැද්ද? දීර්ඝයි කියලාත් අහලා තියෙනවා. හැබැයි සසර මොන වගේ එකක්ද කියලා හරියට අවබෝධයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවට අනුව අපි අද බලමු සසර ගැන බුදුහාමුදුරුවෝ මොනවද පැහැදිලි කළේ තියෙන්නේ. සසර දීර්ඝයි, සසර කටුකයි, සසර දුකයි කියලා දේශනා කරලා තියෙනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සසර හරි කෙලවරක් නැති තැන. ඔකට හරි ලස්සන වචනයක් තියෙනවා අනවරාග්‍ර කියන වචනේ. මොකද්ද වෙනතුනේ? අනවරාග්‍රයි. අනවරාග්‍රයි කියන්නේ අග්‍රයක් නැහැ, කෙලවරක් නැහැ, නිමාවක් නැහැ. එතකොට අපි හැමදෙනාම මේ වැටිලා තියෙන්නේ කොහෙද? සසරටනේ. සංසාරේ දැනට කොහෙද ඉන්නේ? දැනට දැන් කොහෙද ඇවිල්ලා තියෙන්නේ සසර? මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනනේ. මේ මනුස්ස ලෝකේ කියන එක බෙන්ගොතුනි ඊටාම වටින තැන. මෙතනින් පස්සේ යන්නේ කොහෙද කියලා තීරණය කරන තැන තමයි මනුස්ස ජීවිතය. ඒ නිසා බුදුවරු දේශනා කරන පරම දුර්ලභයි කියලා මනුස්ස ජීවිතය. දුර්ලභයි manussත්ත්ව පටිලාභය. දුර්ලභංච manussත්ත්ව පටිලාභෝ කියලා ධර්මයේ සඳහන් වෙනවා. හරි දුර්ලභයිලු මනුස්ස ජීවිතය. දැනට ලැබිලා තියෙනවා මනුස්ස ජීවිතයක්. මෙතනින් පස්සේ මොකක් වෙයිද කියලා කියන්න අපි කවුරුවත් දන්නේ නැහැ. අපි අද ඉගෙන ගමු සසර ගැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පින්වතුනි සූත්‍රයක් තියෙනවා අනමතග්ග පරියාය සූත්‍රය කියලා. මොකක්ද නම සූත්‍රේ? එහෙන්න වයසයි අප්පා. අනමතග්ග පරියාය සූත්‍රය. අනමතග්ග ඒ කියන්නේ කෙලවරක් නැහැ කියනවා. ඒකම තමයි තේරුම. මේ අනමතග්ග පරියාය සූත්‍රය එක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි සංසාරේ ඉපදෙමින් මැරෙමින් කිය වාර ගන්න හරියට පින්වතුනි මොකක් වගේ කියනවද? සතර මහා සාගරය වගේ කියන්නේ. දැන් අපිට මුහුදක් අවබෝධ කරගන්න බැහැ පින්වතුනි. මහා මුහුදක් කියලා කියන්නේ මහා ගැඹුරු තැන. ප්‍රචණ්ඩ රළ වෙල තියෙන තැන. සංසුන් වතුර නෙමෙයි තියෙන්නේ කැළඹිච්ච වතුර. සාගරයක් අවබෝධ කරගන්න බැයි නම් සතර මහා සාගරයක ජල කඳ කොච්චරයිද? පින්වතුනි අපි අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් මේ වගේ නැන්දලා මාමලා මැරිච්ච අය වෙනුවෙන් සංසාරේ අඬපු කඳුළු ටික එකතු කළොත් සතර මහා සාගරේ පරාද වෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මම බණ කියන තැන ධර්මාසනයේ ළඟ තියෙනනේ පැන් කෝප්පයක්. පේනවනේ? තියෙනවනේ පැන් කෝප්පය. අපි ගමුකෝ මෙන්න මේ අඬු කෝප්පේ. මේ අඬු කෝප්පේ මේ අතට පේනවනේ. අපේ අම්මා මැරිච්ච වෙලාවේ ළමයි ටික ඔක්කොම එකතු වෙලා ඇඬුවෝ. මේ අඬු කෝප්පය පුරවන්න පුළුවන්ද? ඒ කඳුළු ටිකේ අඬු කෝප්පය පිරෙන්නේ. ළමයි අපි හිතමුකෝ ළමයි 4-5 දෙනෙක් ඉන්නෝ. අම්මා මිය ගියා. අම්මා මැරිච්ච දවසේ අඬනවා කට්ටියම එකතු වෙලා. මේ අඬු කෝප්පෙන් එකක් කඳුළු එකතු කරන්න බෑ. හිතන්න මේ වගේ අඬු කෝප්ප කීයක් ඕනේද සතර මහා සාගරයක් පුරවන්න. එතකොට සංසාරේ අපි අම්මල වෙනුවෙන් තාත්තල වෙනුවෙන් නැන්දල වෙනුවෙන් මාමල වෙනුවෙන් දරුවෝ වෙනුවෙන් අඬපු කඳුළු ගාන පින්වතුනේ වචනෙන් ගණන් කරලා ප්‍රමාණාත්මකව කියන්න බෑ. ඒ නිසා තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා සසරේ හැඬු කඳුලැලි ප්‍රමාණය සතර මහා සාගරයේ ඉක්මවල යනවා. ඔය කතාව දේශනා කරන්නේ පටාචාරා තෙරණියට. පටාචාරක තමයි දේශනා කරන්නේ. පටාචාර කතාව අහලා තියෙනවනේ. සර අපි හරි කැමති ඔය පටාචාර කතා වස්තුව කියනවා නම් අපි කිරියම්ම
අපිව ළඟට අරගෙන ওই පටාචාරා කතා වස්තුව කියලා දෙනවා. අපිත් ඉතින් උකුස්සා කියන සතා මේම ළමෙක් අරන් ගියා ගුවන් අපි එළියට වයින්නෙත් නැහැ බයයි. ඉස්සර එහෙමනේ කිරියම්මල ළමයි ළඟට අරගෙන කියලා දෙන්නේ ಗುಣධර්මනේ. ಗುಣධර්ම කියලා දෙන ජාතක කතා කියලා දෙන්නේ. හරි ආසයිති. තෙඟතනේ ඔය පටාචාරා කතාවේ මරණ 6කට ජීවත් වෙලා ඉද්දී පටාචාර මුහුණ දෙනවා මරණ 6කට. උබෝ පුත්තෝ කාලකතා බන්තේ මයම් පති නරු මාතා පිතාච භාතාච ඒකචිතකස්මිද්දයි හරේ. උබෝ පුත්තෝ කාලකතා කියන්නේ දරුවෝ දෙන්නම මැරුණා. දරුවෝ දෙන්නෙක් හිටියා නේද? එක්කෙනෙක් උකුස්සෙක් අරගෙන ගියා. උකුස්සාර මස් වැදල්ලක් කියලා අලුත උපම් බිලුදු දරුවෝ අරගෙන යනකොට අම්මා අත්පුඩි ගගහා බේර ගන්න හදනකොට මෙගොඩ හිටපු දරුවා හිතුවා අම්මා කතා කරන්නේ Tamanට කියලා පැන්නා අචිරවතී ගංගාව. ගහගෙන ගියා ඒ ළමයාත් නේ. මැරුණා. ස්වාමියාට මොකද වුනේ? ස්වාමියාත් මරණයටපත් වුණා. දැන් මරණ 3යි. ඔය මරණ 3 වේදනාවෙන් පටාචාර කල්පනා කරනවා දෙයනේ මට සංසාරේ මේ මගේ මිනිස්සයක් නේ. දරු දෙන්නක් නේ. දැන් කවුද ඉන්නේ මට රැකෙන්න? මතක් වුණා අම්මයි තාත්තයි සහෝදරයයි යන්න ඕනි බලන්න කියලා. ඒ ගොඩට යන අචිරවතී ගංගාව මහරෑ වැස්සට වැහැලා ගඟ ගලනවා. අර වේදනාවෙන්ම ගංගිය පීනලා ඒ ගොඩට ගිහිල්ලා අම්මයි තාත්තයි සහෝදරයයි ඉන්න තැනට යනකොට 3 දෙනාම වෙනතුනේ එකම චිතකයක දවනවා පේනවා. අපිට එක මල ගියත් අරා ගන්න බෑ. අපේ අම්මා මැරුණොත් අපි කොච්චර අඬනවද? අපේ තාත්තා මැරිච්ච දවසට අපි කොච්චර අඬනවද? ඔබ ජීවත් වෙද්දී ඔබේ දරුවෙක් මැරුණොත් ඔබ කොච්චර අඬයිද? හිතන්න බෙන්ගතුනි පටාචාරා මරණ 6කට මුහුණ දෙනවා. ඉතින් උමතු වෙන්නේ නැතුව තියෙයිද? බුදුරජාණන් වහන්සේ ළඟ දණින් වැටෙනවනේ පටාචාර. ඔය පටාචාරා කියලා කියන්නේ ඇයි? නට ආචාර පටාචාරා උනේ. නට ආචාර කියන්නේ බුදුහාමුදුර ළඟට ගියේ කොහොමද? සලුවක්වත් නැහැ, දුමක්වත් නැහැ. අර බණ ආගෙන ඉඳපු උපාසක වාත්තෙක් තමයි තමන්ගේ උතුරු සලුව දාන්නේ පටාචාරට. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ දන ගාලා වැඳ වැටෙනවා. මේ කවුද? පදුමුත්තර බුද්ධ ශාසනයේ විනේදර තෙරණියක් අගතනතුරේ තියනවා දැකලා මතු බුද්ධ ශාසනයක රහත් තෙරණියක් වෙන්න පෙරුම් පුරපු කෙනෙක්. හැබැයි වෙන්ගතොනි සියල්ල අහිමි වුණා. ඒ සියල්ල අහිමි වෙච්ච හන්ද තමයි ශාසනයට ආවේ. ඒ සියලුම දේ තමන් ළඟ තිබුණා නම් ශාසනයට එයිද? ශාසනයට එන්නේ නැහැ. එහෙනම් රහත් තෙරණියක් බිහි වුණේ ඇයි? සියලු කාම සම්පත් ප්‍රිය වස්තුන් තමන්ගෙන් ඈත් වෙච්ච නිසා තමයි සසුනට ආවේ. පින්වතුනි හිතන්නකෝ. එදා පටාචාර බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ වැඳ වැටිලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ පටාචාරට කියන්නේ මොකද්ද? නැගණියනේ සසරේ ඔහොම අනන්ත අඬලා තියෙනවා. සතර මහා සාගරේ පරාද වෙන තරමට ඒ නිසා දැන් ඇඬුවා ඇති ධර්මයේ තේරුම් ගන්න කිව්වා. බලන්න. අපි මේකතුනේ ඉපදෙච්ච දවසේ ඉඳලම දැනුම් තේරුම් තියෙන කාලෙක ඉඳලම මල්ලේවල් කීයකට නයි යනවද? මිනිස්සු අඬන හැටිත් දැකලා දෙනවා. විලාප දෙන හැටිත් දැකලා දෙනවා. මම නම් පින්වතුනි මිනි එම්බාම් කරන හැටිත් දැකලා තියෙනවා. මට මතකයි අපේ කඳුබඩ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ භාවනාවට වැඩිය කාලේ පැවිදි වෙච්ච අලුත. ඒ කියන්නේ පින්වතුනි දැන් වසර 16කට කලින් උදේ මේනිවාසගේ ශාසනික ගමන අවුරුදු 16ක්. සාදු කියලා අනුමෝදන් වෙනවා. ලේසි නෑ නේද අවුරුදු 16ක් ශාසනයේ ගුණ පුරනවා කියන්නේ? ඒව ලේසි නෑ.
සමහර අයට හිතන්න පුළුවන් දාන ටික අනේ වළඳලා ඉන්න එකනේ කියලා. එහෙම එකක් නෑ. මේක හරි අමාරු අසීරු දුෂ්කර කාර්යයක් මේක. එතකොට හිතන්නකෝ මේ වසර 16කට කලින් පින්වතුනි අපි භාවනා කරන්න වැඩි කාලය අපිට කිව්ව පුළුවන් නම් ඔය කායානුපස්සනා කරන්න සතර සතිපට්ඨානෙ වඩන්න පුළුවන් නම් දේහයක් කපන හැටි පොඩ්ඩක් විදර්ශනා කරන්න. මම දවසක් ගියා තරුණ අවුරුදු 20ක විතර ළමෙක් එම්බාම් කරන තැනකට බලන්න. හරියටම තියනවා 10 තින්ත ලීටර්. අපි කියන්නේ ලීටර් 10 තින්ත ලීටර් 10ක් කියලා හිතන්නකො. අන්නේ බාල්දියකින් එකක් තියනවා ඇගේ ඇතුලේ කුණු කෑලි ටික විතරක්. වකු ගඩුවක් මා පෙනහලු බඩවැල් ටික ඔක්කොම එකතු කරලා බාල්දියකින් එකක් කුණු ගඩොල් ගෙනාවා. ඕක තමයි මේකතුනේ අපි ලස්සන කර හැඩ බල මේ කුණු කය තමයි අපි මේ පෝෂණය කරන්නේ නඩත්තු කරන්නේ. එතකොට අති දීර්ඝ සංසාරයක මේ වගේ කයවල් කීයක් නඩත්තු කරන්න ඇද්ද කියලා හිතන්න. මේ භවයේ මෙහෙමනම් ඔන්න අපට තේරුම් ගන්න තියෙන තැන් පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ පැහැදිලි කරනවා. එහෙනම් තථාගතයන් වහන්සේ මේ අනපතක්ක පරියාය සූත්‍රය පැහැදිලි කරනවා. එළුව වෙලා කුකුල්ල වෙලා හරක් වෙලා හිස්ටබුන් කාලා ගලාගෙන ගිය ලේ ටික එකතු කළත් සතර මහා සාගරයේ පින්වතුනි පරාද වෙනවලු අපේ ලේ ප්‍රමාණය ඊට වඩා වැඩි. මම පුංචි කතාවක් කියන්නම්කෝ. මේ ඊයේ පෙරේදා මම වැඩම කළා මහා සෑය වඳින්. රුවන්වැලි සෑය මේ 12 වෙනිදා පාන්දර ආවේ 13ට එළිවෙන්න. ඔය මහා සෑය වැඳලා එනකොට අපේ නඩේ කට්ටිය ඔක්කොම වැඳලා ඔක්කොම පින්වතුනි අන්තිමට ඔය වැවකට එහෙම යනෝනි කට්ටිය නාන්නේ. ඔය වැවල් ළඟ නතර කළා බස් රථේ. මම බස් රථේ ඇතුලේ අනිත් කට්ටිය ඔක්කොම ගියා නාන්න. මම බලන් හිටියා බස් රථයෙන් එළිය බලන් යනකොට පණ ගැහෙන මාළු ටිකක් අරගෙන ආව එක මිනිස්සේ පණ ගැහෙනවා. ඒ වෙලේ ගෙනාලා දැලේ ඔතාගෙන ගෙනාලා ගොඩට දැම්ම පින්වතුනි පණ ගැහෙන මාළු ටිකක්. මං කෝ කීයක් හරි දීලා හරි අපිට පුළුවන් නම් අර ජීවිත ටික බේරගන්න. මං එතන හිටපු තරුණ දරුවෙකුට කිව්වා පුතේ කීයක් ගියත් කමන්නේ අර ජීවිත ටික අපි බේරගමුද කියලා. වැඩක් නෑ වේරෙන් වහන්ස ඔය දැල් දාලා දෙන්නේ. අපි ඔය බේරගත්තට පස්සේ ආයෙත් ඔය දැලටමයි ගිහලා ඉර වෙන්නේ කිව්වා. සසර කියන්න බලන්න ඔබ මං කොච්චර මැරිලාද එහෙම. දැල් වලට අහුවෙලා. හිතන්නකො මේක මහා පුදුම භයානක තැන. ඊට පස්සේ පින්වතුනි අර මාළු ටික අරගෙන පෝර උරයක් ඇතුළට දැම්මා. පෝර උරෙත් ගැහෙනවා කියන්නකො. මං කල්පනා කළා මේ පණ නේද මේ මිනිස්සුන්ගේ සත්තුන්ගේ පණ නේද මේ. සියලු සත්වයෝම පණට ආදරේ නේද. මම මෙහෙම කිව්වා මේ දරුවා කිව්වා මෑණියන් වහන්සේ මාළු ලෑල්ලට ගිහින් දැම්මට පස්සේ මාළු ලෑල්ලෙත් ඔය පණ ටික ගැහෙනවා කිව්වා. එතකොට තමයි ගෝ මිනිස්සු ඇවිල්ලා අර පණ ගැහෙන මාළු අරගෙන යන්නේ. හිතන්න සසර කියන්නේ පුදුම භයානක තැනක් පින්වතුනි. විනෝද වෙලා කාල වේලා නටල ගයලා ඉන්න තැනක් නෙමෙයි. මේක අපි තේරුම් ගන්න ඕන. ධර්මය නම් තේරුම් ගන්න ඕනි මැරෙන්න කලින්. කවුරුවත් පින්වතුනි ඔබට මේ ටික කියලා දෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් කරුණකොට ඒකයි කියන්නේ බණ අහන්න පුරුදු වෙන්න ඕන. ඔසෝවන් ඵලයට යන්න පින්වතුනි කාරණා පහක් දිනු කරන්න ඕන. පළවෙනි එක තමයි සද්ධාව දිනු කරන්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන මහා සංගරුවන ගැන ප්‍රසාදයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ ධර්ම මාර්ගේ වඩන්න බෑ. දෙවැනි එක තමයි දෙයට බණ අහන්න පුරුදු වෙන්න ඕන. එතට බණ අහන්න ඕන ධර්ම ශ්‍රවණය. නිවන් මාර්ගට සෝවාන් ඵලයට ඊටාම වැදගත් වෙනම කාරණාව තමයි බණ ඇසීම පිටුතු. එසා හැම කෙනෙක්ම බණ අහන්න පුරුදු වෙන්න ඕන. අද ගොඩක් අය බණ ඉවරවල යන්නේ බණ ඉවර වුණා.
හැබැයි මෙහෙනම් එහෙම නැහැ. මං එනකොට පෙරමග බලාගෙන හිටියා මේනින් වහන්සේ වටිනවා නේද? බණහන්න. ඒ කියන්නේ ධර්ම දේශනාවල් වලට පොඩි ප්‍රියතාවයක් තියෙනවනේ. ඒ වගේමයි මේනින් වහන්සේගේ බණහපු අය ගොඩක් මෙතන ඉන්නවනේ. ඒ නිසා හිතන්න බණහන්න පුරුද්දක් ඇති කරගන්න ඕනේ නැත්නම් ඒ පුරුද්ද ඇති කරගන්න. තුන්වෙනි එක තමයි අසූ ධර්මය මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. අසූ ධර්මය මෙනෙහි කරන්න ඕන. හතරවෙනි එක තමයි කල්යාණ මිත්‍රය ඇසුරු කරන්න ඕන. පාප මිත්‍රයෝ නෙමෙයි. හවසට බොණ්ඩ අඬ ගහගෙන යන අය යාළුවෝ නෙමෙයි. ඒගොල්ලන්ට කියන්නේ අපාය සහාය. මම දැක්ක මේ ටීවී එකක ගහලා තියෙනවා මේ බෝතලේ අරගෙන වට වෙන්න කට්ටිය හිටියට අක්මාව ඉදිමිලා වග්වඩු ඉදිමිලා රෝහලේ ඉන්නකොට සේලයින් බෝතලේ දෙන්න ඔය යාළුවෝ නෑ කියලා. මම දැන් ලස්සන කවියකින් තිබුණේ. ඔක කවිය මට මතක නෑ. මම ඒක තේරුම විතරක් ගත්තා. අරක්කු බෝතලේට කසිප්පු ටිකට හිටියට යාළුවෝ ලෙඩ වෙලා ස්පිරිතාලේ ඉන්නකොට සේලයින් බෝතලේ අල්ලගන්න කවුරුවත් නැහැ. ඒ නිසා පින්වතුනි අපි හිතන්න ඕන පෞකාර මිත්‍රයෝ නැතුව තමන්ව අපායට අරගෙන යන අපාය සහායකයෝ නැතුව තමන්ට අනුකම්පාවෙන් මේ සංසාරය ගැන කියලා දෙන කල්යාණ මිත්‍රයෝ ඇසුරු කළ යුතුමයි මේ ධර්ම මාවතේ. සාදුකාරයක් දෙන්න. බණහනකොට සාදු කියන්න ඕනේ හොඳේ. හරි. යව මතක් කරන්න ඕනේ. මම මේ ළඟදී වැඩම කළා මිද්දෙනිය පැත්තේ බණකට. ඔය ඇඹිලි පිටියේ පැත්තට එහා පින්වතුනි බණ කියනකොට බුදුරජාණන් වහන්සේ කියනකොට ඒ මිනිස්සු සාදු කියලා ඉවරයි. ඒ කියන්නේ එහෙම භාග්‍යතුන් වහන්සේ කියනකොට බුදු පියාණන් වහන්සේ කියනකොට සාදුකාරය. අපිත් බණ කරනකොට එහෙම පුරුද්දක් ඇති කරගන්න ඕනේ. පැහැදිලිද? හතරවෙනි ධර්මතාවයේ කල්යාණ මිත්‍ර සේවනයේ පස්වෙනි එක තමයි ධම්මානෝ ධම්ම පටිපදාව. අර අසපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතයේ අරගෙන යන එකට කියනවා ධම්මානෝ ධම්ම ප්‍රතිපදාව. ඔය කාරණා පහ නිවන් මඟට හේතු වෙනවා. දැන් පැහැදිලිද? පැහැදිලි වුණාද? හරි. සසර ගැන කියන්නේ මං ගාතාවක් කිව්වනේ බණ පටන් ගන්න කලින්. මතකද? මතකයි? මොකද්ද? දබ්බ මේකේ උප්පජ්ජන්ති. අපි පදෙන් පදෙන් විස්තර කරගමුකෝ පින්වතුනි. එතකොට තේරෙනවනේ. බණ ඇහුවට වැඩක් නැහැ නේ තේරෙන්නේ නැත්තම්. බණ අහන්න ඕන අර්ථයක් ගන්න. ඒ නිසා මේ පාළි වචන ටික අපි ටිකෙන් ටික විස්තර කරගමුකෝ. පළවෙනි දහම් පාඩේ තමයි ගබ්බ මේකේ උප්පජ්ජන්ති. මේ ලෝකෙට මේ සසරට පින්වතුනි සමහර සත්‍යෝ එනවලු ගැබකින් මේ ලෝකෙට. ගැබ කියන්නේ මොකටද? මොකටද ගැබ කියන්නේ? කුසට. කුසට තමයි ගැබ කියන්නේ. ගර්භය කියන්නේ. කවුද ගැබකින් මේ ලෝකෙට එන්නේ? මිනිස්සුනේ. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ කොහොමද මේ ලෝකෙට? මේ සංසාරෙට කොහොමද ආවේ? මේ භවයේ ඉපදුනේ කොහොමද? ගැබකට ඇවිල්ලා මව් කුසකින්. මව් කුස හොඳ තැනක්ද? සතුරුදායක තැනක්ද? කොහොමද බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍යෙදි විස්තර කරන්නේ මව් ගැබ ගැන? එහෙම් පිටින්ම අපායක් පින්වතුනි. අම්මා කන බොන කෑම ටික අර කුස ඇතුලේ ඉන්න දරුවට බලපාන. අම්මා උණු වතුර ටිකක් බෙවුවොත් පිච්චෙනවා. අම්මා ලුණු ඇඹුල් දෙයක් කෑවොත් අතපය කැපෙනවා. අම්මා මේ අත පෙරලෙනකොට ඉඳ ගන්නකොට නිදා ගන්නකොට ඇවිදිනකොට ඇඟ ඇතුලේ ඉන්න දරුවා තැලෙනවා පොඩි වෙනවා. සසර කියන්නේ පුදුම තැනක්. එහෙම තැනක ඉඳලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ.
හරියටම මේ ධර්මතාවය දකිනගෙන කවදාවත් උපන් දිනේට කේක් ගෙඩි කපන්නේ නම් දැන් අපේ මිනිස්සු කොච්චර බණ ඇහුවත් කොච්චර සම්මා දිට්ඨිකයි කිව්වත් අපි මේ ඉපදීමේ දුක කියන එක දන්නවා කිව්වත් උපන් දිනේට කේක් ගෙඩි කපලා පාටි දාලා වලම් පොඩි කරලා පිගන් කෝප පොඩි කරලා රහමෙර පානය කරලා මිනිස්සු කොච්චර මේ මරණය කියන එක සමරනවද? මරණයනේ සමරන්නේ. අපි හැමෝම පින්වතුනි උපත කියන එක දිනේ දැන් අරගෙන තියෙන්නේ මරණ දැන් නෙවෙයි. කල්පනා කරන්න ඔය පාරේ යනකොට ලයිට් කණුවල එහෙම මරණ දැන්නීම් තියෙනකොට හිතන්නකෝ මගේ උපත පැත්ත දැන් හරි විපත දිනේ විතරයි දාගන්න තියෙන්නේ. ඒක විතරයි දන්නේ නැත්තේ. පාරේ යනකොට අනුන්ගේ මරණ දැන්නීමක් එහෙම තියෙනකොට හිතන්න. මගේ ෆොටෝ එකක් කවදා හරි මේ වගේ 3 මං අන්දියක 4 මං අන්දියක ලයිට් කණුවක බිත්තියක තාප් එක කොයි හරි දැනක මගේ මරණ දැන්නීමත් ඇලවෙන දවසක් එනවා. ඒකේ උපත පැත්ත හරි දිනෙත් හරි ඒක මං දන්නවා. දන්නේ නැත්තේ විපත පැත්ත විතරයි. දවස විතරයි දන්නේ නැත්තේ. හිතන්නකෝ සසර කියන්නේ මොන වගේ තැනක්ද කියලා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති ගැබකින් මේ ලෝකෙට එනයි මනුස්ස සත්‍යය. එතකොට හිතන්න එහෙනම් මිනිස්සු හැටියට අපි මේ ලෝකෙට ඇවිල්ලා තින්නේ කොහොමද? ගැබකින් අර අම්මගේ කුස ඇතුලේ අනන්ත දුක් විඳලා ඇවිල්ලා තියෙන්නේ. අනන්ත දුක් විඳලා. ඔය ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛෝ. භාගතුනාසේ දුක්ඛාර සත්‍යෙදි මෙගොතේ විස්තර කරනවා ඉපදීම කියන්නේම දුක. ගැබකින් මේ ලෝකෙට ආවා කියලා පින්වතුනි අපි සැපදායක ජීවිතයක් නම් නෙමෙයි ගෙනියන්නේ. දැන් පැහැදිලිද මේ අත්තට? පැහැදිලි වුණාද? හරි. ගබ්බ මේකේ උප්පජ්ජන්. දැන් ගැබකින් මේ ලෝකෙට එන්නේ මිනිස්සු විතරද? කවුද වෙන්නේ? තිරිසන් සත්තුත් එනවනේ. තිරිසන් සත්තුත් මේ ලෝකෙට ගැබකින් එනවා. හැබැයි ඔය ගර්භය කියන එකෙන් එහෙනම් ගර්භය ඇසුරු කරගෙන කොහෙටද අපි එන්නේ? සසරටයි එන්නේ. ආය නැවත මෙරි මෙරි කොහෙටද එන්නේ? නැවත සංසාරයට ඇදිලා එනවා පිටුතුනි. එහෙනම් ඔන්න සසරට ඉපදෙන එක ධර්මතාවයක්, ඉපදෙන ස්වභාවයක් තමයි ගැබ්බකින් මේ ලෝකෙට සත්‍යය පහළ වීම. දැන් දන්නවනේ? හරි. දෙවනි පදේ විස්තර කරලා. හොඳට බණහනන්ද සාදුකාරයක් දෙන්න ඕන බලන්න. දෙවනි එක තමයි ගබ්බමේකේ උප්පජ්ජන්ති නිරයන් පාප කම්මිනෝ. ඔන්න නිරේ කියන්නේ තේන සංසාරයක තැනක් නේ. කොහෙද මේකද නිරේ තියෙන්නේ? මොකටද නිරේ කියන්නේ? එන්නේ වන්නම් බණ කියන්නේ නිකන් අර දර කොට වලට බණ කියන්නේ නෑ. මම බණ කියන්නේ අනිවාර්යෙන් මාත් එක්ක කතා කරන්න ඕන, මේ ආන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන. ඒක තමයි ධර්මයේ වැටෙන්නේ. නැත්තම් දර කොටයක් තිබ්බා වගේ. hina වෙන්නේ නැහැ, කතා කරන්නෙත් නැහැ, මොකවත් නැහැ. හොඳට මතක තියාගන්න අනිත්‍ය ගැන කිව්වත් හොඳ ප්‍රසාද මනසකින් බණ අහන්න ඕන. අනිත්‍ය ගැන තමයි කියන්නේ. හැබැයි පැහැදිලි මනසකින් බණ ඇහුවේ නැත්තම් ඒ අනිත්‍යතාවය වැටෙන්නේ නෑ. අපේ උපාසක අම්මලා වාඩි වෙන්නේ කොහොමද? අනේ අනිච්චං දුක්ඛං සංසාරේ කියලාගෙන වාඩි වෙන්නේ. දැන් පින්වතුනි මේ මෑතකදී මං කිව්වා මහා සෑය වඩින්න ගියා කියලා. යනකොට පින්වතුනි හොඳට hina වෙලා කතා කර කර යන්නේ වන්දනාව යනකොට. වැලි තලප බෙදා ගන්නවා. අලුව ටික බෙදා ගන්නවා. ඔය ඔක්කොම ටික බෙදා හදාගෙන හොඳට කතා බහ කර කර යන මිනිස්සු මහා සෑයට ගිහිල්ලා සිල් ගත්තට පස්සේ මෙන්න එක එක ගෝ මූණ බලන්නේ.
මම ඇහුවා මොකද මේ තරහ වුණාද මෙතෙන්ට ඇවිල්ලා? නෑ සීල කැඩෙනවලු. මෛත්‍රියක් නැති සීලයකින් වැඩක් නෑ පින්වතුනි. මිනිස්සු අනවශ්‍ය දෙයක් කතා කරන්නේ නැත්තම්. ඒක තමයි නියම සීලය. තමන් කතා කරන වචනෙන් කේලමක් කියවෙන්නේ නැත්තම්, බොරුවක් කියවෙන්නේ නැත්තම්, අනුන්ට හිංසාවක් වෙන වචනයක් කියවෙන්නේ නැත්තම්, පරුස වචනයක් කියවෙන්නේ නැත්තම්, හිතරේ දෙන්නේ නැති වචනයක් කියවෙන්නේ නැත්තම්, කතා කරන වචන කරුණා මෛත්‍රියෙන් පිරිච්ච ඒවන සී සමාදන් වුණා කියලා පින්වතුනි කතා නොකර ඉන්න එපා. යහපත් වචන කතා කරන්න. පැහැදිලිද? නිරේ කියන්නේ පින්වතුනි සතර අපායක තනක්. නිරේ කියන්නේ මොකද්ද? සතර අපායක තනක්. මොනවද සතර අපාය? අය කියන්නේ තිරිසන්, പ്രേත, නරක, අසුර. ඔය නරක කියන එක තමයි නරකාදී කියන එකටම තමයි නිරේ කියලා කියන්නේ. සතර අපායේ වැඩිපුරම විපාක දෙන තැන මොකද්ද? නිරය පින්වතුනි නරකාදී. නරකාදියට වැටුනහම ගැලවීමක් නෑ ලේසි. දේවදත්ත හාමුදුරුවෝ ගැන අහලා තියෙනවද? මොනවද අහලා තියෙන්නේ? බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා කියන එක විතරයිනේ අහලා තියෙන්නේ. ඔය දඹදිව ගියාම සමහර අයට ගිජ්ජකූට පර්වතයේ මුදුන පෙන්නලා අර යන මාර්ගෝපදේශකයා කියනවලු මෙන්න මෙතනින් තමයි බුදුහාමුදුරන්ට ගල් පෙරළුවා. අනේ සාදු කියනවලු පාසකම්. ඒ කියන්නේ ඒකත් අවබෝධයෙන් නෙමෙයි අහගෙන ඉන්නේ. ඔය දේවදත්ත හාමුදුරුවෝ නිරේ ඉන්නේ කොහොම කියලාද සඳහන් කරලා තියෙන්නේ. කිඹුලෙක් වගේ කට අරගෙන ඉන්නවලු පින්වතුනි නරකාදී. යදුන් ගානක් ප්‍රේත ස්වභාවයෙන් ශරීර ස්වභාවයෙන් සිවුර පිටින්ම අපාගත උනේ. අපි අහලා තියෙනවනේ පොළොව පලාගෙන ගියා කියලා. චීවරයේ පිටින්ම බුද්ධ ශරීරයේ ලේසල වීම සංඝ වේදය කියන ආනන්තරය පාප කර්ම දෙකම කරපු නිසා බුදු ජීවමාන කල පොළොව පලාගෙන නිරේට අරගෙන ගියා කියලා අපි අහලා තියෙනවා. කිඹුලෙක් කට ඇරියා වගේ යකඩ උලක් බස්සලා තියනවලු පින්වතුනි අපායි මුකේ ඉඳලා අදෝ මාර්ගයෙන් පිට වෙන්න එක යකඩ හුලක්. අනිත් යකඩ හුල තියනවා කියන්නේ දකුණු ඇලෙන් වම් ඇලේ සිදුරු කරගෙන හෙල්ල වෙන්නවත් බැයිලු දෙව්දත් තෙරට දේවදත්ත හාමුදුරුවන්ට නිරේ තුල හෙල්ල වෙන්නවත් බෑ. උතුරෙන් දකුණෙන් නැගෙනහිරෙන් බටහිරෙන් ගින්දර අදෝ මාර්ගයෙන් ගිනි ගුලියක් මුකයෙන් පිට වෙනවා. මුකයෙන් යන ගිනි ගුලිය අදෝ මාර්ගයෙන් පිට වෙනවා. බලන්න කොච්චර පව් කරගත්තද කියලා. නිරයන් පාප කම්මිනෝ සසරට එන එක තැනක් තමයි පින්වතුනි නිරේ කියන්නේ. ඒ ගාථා පාඨය ඇතුලේ තියෙන පිටිපස්සේ වචනය මොකද්ද? නිරයන් පාප කම්මිනෝ. කවුද එන නිරේ යන්නේ? කවුද මේකද නිරේ යන්නේ? පාප කම්මිනෝ. පව්කාරයෝනේ. ගමේ වචනෙන් කියන්නකෝ පව්කාරයෝ. කාටද පව්කාරයෝ කියන්නේ? අපි නම් දන්නේ අපි නම් හොඳ පින්වන්තයෝ. හැම වෙලාවෙම මිනිස්සු තව කෙනෙකුට ඇඟිල්ලක් දික් කරනවද නැද්ද? හොඳට මතක තියාගන්න. ධර්මය හරියට තේරුම් ගත්තා නම් කාටවත් ඇඟිල්ලක් දික් කරන්න බෑ. අපි ළඟත් පින්වතුනි වැරදි අඩුපාඩු ඕන තරම් තියෙනවා. ඒ නිසා මං සීලවන්තයි මං පින්වන්තයි අනිත් මිනිස්සු පව්කාරයෝ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මම ලස්සන කතාවක් කියන්නම්කො බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ. ආගන්නකො ලස්සන වණ ටික හොඳේ. මේ ටික අහගන්න. ලස්සන උදාහරණ කතා දෙමින් පැහැදිලි කරනවා. ඔරලෝසු දෙකක් තියෙනවා දෙකේම වෙලා දෙකක් තියෙනවා. මම එකයි ආව බැලුවා හරි වෙලා මොකක්ද කියන්නේ. මේක නේද හරි වෙලා.
අරද? ඉන්නේ කියලා වැරදිද? හරි. අහගන්න. නිරයන් පාප කම්මින. අපායේ වැටෙන්නේ කවුද? පෞකාරයෝ. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ පින්වතුනි හරි ලස්සන සිදුවීමක් වුණා. ඔය අපි හිතන්නේ පෞකාරයෝ කියලා කියන්නේ ඔය මේ පන්සිල් නැති මිනිස්සු කියලානේ. එතනින් එහාට අපි පාපයක් ගැන හිතන්නේවත් නැහැනේ. පාප ගැන පින්වතුනි විස්තරයක් කරගන්නේ නැහැනේ. අපි දන්නේ නැහැ ඊට එහා දෙයක්. අහගන්න. බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ පින්වතුනි එක රජ කෙනෙක් හිටියා. ඒ රජතුමාට ඕනේ වුණාලු තමන්ගේ රාජ්‍යයේ ඉන්න වඩාම 이르දිමත්ම බලවත්ම කෙනා හොයාගන්න. මොකද්ද මේ රජතුමාට ඕනේ උනේ? තමන්ගේ රාජ්‍යයේ ඉන්න 이르දිමත්ම බලවත්ම අන්න හරි මුදම දක්ෂය හොයාගන්න ඕනේ වුණා. මේ රජතුමා දවසක් එක්තරා ගඟක් ළඟට ගිහිල්ලා මේ ගඟ ළඟදී අඬබෙර කාර්යයක් යවලා කියනවලු මගේ රාජ්‍යයේ දක්ෂයෙක් ඉන්නවා නම් මේ ගඟේ වතුර ටික උඩුගම් බලා යවන්න පුළුවන්. අන්න එයා කියන ඕන දෙයක් මං කරන්න ලෑස්ති. කවුද කිව්වේ? රජතුමා. මේ බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ සිද්ධ වෙච්ච සිදුවීම. බුදුහාමුදුරන්ට මේක ආරංචි වෙනවා වෙනතුනි. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ලෝක ධාතු ඉන්නේ 이르දිමත්ම ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේ. හැබැයි කොයිම වෙලාවකවත් එහෙම නිතර 이르දි ප්‍රාතිහාර්ය පාණ්ඩ කියේ නෑ බුදුහාමුදුරුවෝ. බුදු පියාණන් වහන්සේ ඉවසීමෙන් වැඩ හිටියා. දැන් කාට හරි මේකට ඉදිරිපත් වෙනවා. දැන් විවිධ ධ්‍යාන ලබාගත් හොඳට ගුණධර්ම දියුණු කරපු අහසින් යන්න පුළුවන් නොඑක් 이르දිමතුන් නැවිලා දැන් මේ ගම් ඉවර ළඟට එකතු වුණා. එකතු වෙලා දැන් ඔන්න එක එක්කෙනා අදිෂ්ඨාන කරනවා මේ ගඟේ වතුර ටික මගේ සීලානුභාවයෙන් උඩුගම් බලා ඒවා කිය. එක්කෙනෙකුටවත් බැරි වුණා අර වතුර ටික උඩුගම් බලා යවන්න. රජතුමා කල්පනා කළා මේ කාර්යන වැඩක් නෙමෙයි. ටික වෙලාවක් යනකොට පින්වතුනි මෙතෙන්ට එනවලු මේ ගමේ ඉන්න ගණිකාවක්. ගමේම ඉන්නේ. මෙයා ගණිකා වෘත්තියේ යෙදිච්ච කෙනෙක් නගර සෝබිනියක්. ඒ කාලේ කියන්නේ නගර සෝබිනියක්. මෙතනට ඇවිල්ලා මෙයා රජතුමාට කිව්වලු රජතුමනි මට පුළුවන් කිව්වලු මේ ගඟේ වතුර ටික උඩුගම් බලය. රජුරු hina වුණා. අවුරුදු ගණන් කැලේ ගිහිල්ලා භාවනා කරමු භාවනා යෝගීන්ටවත් බැරි වුණා මේ ගඟේ වතුර ටික උඩුගම් බල යන්න. මේ කාන්තාවක් ඇවිල්ලා අනිත් එක මේ ගණිකාව. එයා ඇවිල්ලා කියනවා මේ ගඟේ වතුර ටික උඩුගම් බල යවන්න පුළුවන් කියලා. මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා රජුරු hina වුණා. මිනිස්සු ටික හයියෙන් hina වුණාලු. හැබැයි මෙතුමිය කිව්වලු මොකද්ද? මට එක අවස්ථාවක් දෙන්නකෝ. මට අවස්ථාවක් දෙන්න රජතුමනි මට පුංචි අවස්ථාවක් දෙන්න කිව්වා. රජතුමා නිකන් hina වෙන්නවත් බැරි අඩුම තරමේ කියලා. රජතුමා ගෝල එනම් පුංචි අවස්ථාවක් දෙන්නම් කියලා. කරලා බලන්න. පිටුදේ මේ කාන්තාව ගංගේ උර ළඟට ගිහලා අදිෂ්ඨාන කරලා මේ ගංගේ වතුර ටික තමන්ගේ සීලානුභාවයෙන් උඩුගම් බලා ඒවා කියලා ගඟේ වතුර ටික පින්වතුනි බලාගෙන ඉති සියලු මිනිස්සු උඩුගම් බලා යන්න පටන් ගත්තා. හරි පුදුමයිනේ පින්වතුනි මේ කාරණාව. ඔය පවුකාරයෝ කියලා මිනිස්සු අම්මඩු ගන්නෝනේ මිනිස්සුන්. අන්න ඒකට හොඳ කතාවක් මේක මම මේ කියන්නේ. සීලේ තියෙන සීල රැද්දේ නන් නෙමෙයි. සීල් රැද්ද ඇතුලේ සීල් නැති මිනිස්සු ළඟ තියෙන ಗುಣධර්ම ඔය රස්තියාදු ගහනවා වගේ පේන මිනිස්සෙක් ළඟ තියෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ මතු පිටින් මනින්න බෑ. ඊට පස්සේ මේ
රජුරු ඇවිල්ලා අහනවලු මේසා 이르දිමතුන්ට කරන්න බැරි වෙච්ච වැඩි නැගණියනි ඔබ කළේ කොහොමද? මහරජතුමනි මං කණ්ඩ නැති නිසා කය විකුණන්නට කවදාවත් මගේ සිත විකුණලා නැහැ කිව්වලු. දුප්පත්කමට වෙන කරන්න දෙයක් නැතිකමට ඔබතුමා මාව නගර සෝබිනියක් හැටියට නම් කරලා මේ මුළු නගරයේම ගණිකා වෘත්තිය යෙදුවට රජතුමනි මගේ සිත කවදාවත් මං විකුණලා නැහැ කිව්වලු. එහෙම අම්මලා කොච්චර ඉන්නවද? එහෙම ජීවිත කොච්චර තියනවද? හිතකින් නෙමෙයි ජීවත් වෙන්න ඕනේ නිසා යම් අකුසලයක යෙදුණත් කවදාවත් තමන්ගේ සිතේ කිලිටු කරගත්තේ නැති අය ඉන්නවා. පිටුදුනි හිත කිලිටු වුණොත් නෙමෙයි ඔක්කොම ටික. ඕඩ හරි ලස්සන කතාවක් තියෙන්නේ මේ. අහලා තියෙනවද කැලණි ශාසන වංශාමුදුරන්ගේ වණ? අහලා නැහැ. කැලණි ශාසන වංශ කියලා ආන්දරන් වංශ නමක් ඉන්න වණ කියන්නේ. ඒ ආන්දරෝ ළඟදී ලස්සන කතාවක් කියනවා. මම එකක් කියන්නම්කෝ මේ අත්තන්. ඔය මතු පිටින් මනින්න බෑ කියන්නේ. දසම් මේ ස්වාමීන් වහන්සේ බණට වඩම්මන්න දැන් ධර්ම දේශනාවට වඩම්මන්න කවුරු හරි එනකම් විහාරස්ථානේ හිටියා. බණට වඩම්මන්න ආවලු මෙඟුදුනේ වෑන් එකකින් කවුද? කොණ්ඩේ වවාගත්ත ඔව් ඒ කරේ මාල දාගත්ත ඇඟ පුරාම පච්ච ගහපු රස්තිය ආදුකාරය. ආම්ත්‍රිතවල දෙයියනේ මේ මිනිසුන්ට වෙන කවුරුවත් නැද්ද මේ රස්තිය ආදුකාරය කියලා දෙන්නේ? මාව වඩම්මන්න මේව ඉතින් ආම්ත්‍රිතවල යන්නකම් කතා කරන්න හොඳ නැහැ මේ ඕනේ නැති මිනිස්සුන් ඉවල දෙන්නේ. යන්නකම් කතා කරන්න හොඳ නැහැ කියලා සද්ද නැතුව ගියා බණට. වණට ගිහිල්ලා ඉවරලා වණක් දේශනා කළා. ධර්ම දේශනා ඉවර වෙලා ආපහු වඩම්මන්න යනකොට ඒ මිනිස්සුම ඉන්නවල වෙන වඩම්මන්න. ආම්බුරිතෝ යකෝ මේ මිනිසුන්ට මිනිසෙක් නැද්ද එවන්න? මේ මිනිස්සුම එවන්නේ. කවන්නේ. පන්සලට යනකම් කතා කරන්නේ නැහැ කියලා හිතලා වාහනේ ඉස්සරෙන් නැග්ගලු දැන් ආම්බුරි. ටිකක් දුර යනකොට අර මිනිස්සු අහනවලු පින්වත් ස්වාමීන් වහන්සේ මාත් එක්ක කතා කරන්නේ නැත්තේ මම රස්තියාදුකාරයෙක් වගේ පේන්නේ හින්දානේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඇහුවලු මේ එහෙම එකක් නෑ පුතේ. නෑ ආමුදුරෝ හිතුවා නේද මාව දැක්ක ගමන් මාත් එක්ක කතා කරන්නේ නෑ කියලා. අපේ ස්වාමීන් වහන්සේ මම ත්‍රිපිටකේ 11 පාරක් කියවලා තියෙනවා කිව්වලු. ත්‍රිපිටකේ අඩුවක් නැතුව 11 වතාවක් කියවපු කෙනෙක් මම. මම මේ පච්ච ගාගෙන ඉන්නේ කනේ කරාමු දාගෙන ඉන්නේ කොණ්ඩේ වවාගෙන ඉන්නේ මේ වටෝමනාවට නෙමෙයි මං හරි කැත මිනිස්සේ අවලස්සන මිනිස්සේ මන් දිහා කවුරුවත් ඉස්සර බැලුවේ නැහැ මට යාළුවෙක්වත් හිටියේ නැහැ මං කැත නිසා මං හිතුවා මට මිනිස්සුන්ගේ ආකර්ෂණය ගන්න පුළුවන් පච්ච ගැව්වාම කොණ්ඩේ වැව්වාම කනේ කරාමු දාගත්තා දැන් අඩුමතරමේ අර පච්ච ටික ලස්සන හින්දා හරි මං දිහා බලනවා අපේ ආමුදුරනේ නැතුව මේ මම අත්‍යාදුකාරයෙක් නෙමෙයි කිය. බලන්නකො ත්‍රිපිටකේ 11 වතාවක් කියවපු මිනිස්සෙක් කියන්නේ. අපිට මතු පිටින් කවුරුවත් මනින්න බෑ. ගුණධර්ම තියෙන්නේ හදවතේ. දැන් පැහැදිලිද මේ අත්තන්ට? නිරයන් පාපකම් වෙන කවදාවත් ඊට පස්සේ කාටවත් ඇඟිල්ල දික් කරන්න එපා. ඔයා පව්කාරයෙක් කියලා. මොකද ඔය පව්කාරයි කියන ගොඩ දෙනේ මරණාසන්න මොහොතේදී සමහර විට හිතට එන කුසල අරමුණක් නිසා සුගතිය යන්නත් පුළුවන්. ඔය සරකාණි සූත්‍රය අහලා ඇති. සරකාණි සූත්‍ර සරකාණි කියන්නේ උදේ ඉඳලා රැය වෙනකම් බොන මිනිස්සේ. හැබැයි අවසානයේ බුදුරජාණන් වහන්සේගේ බණ අහලා අනාගාමී වෙන්න බැරි වුණා සෝවන් වුණා. එහෙනම් හිතන්න මේ ලෝකේ නැස් වැරදි වලින් නිදොස් මිනිස්සේ නිරයන් පාපකම් වෙනෝ නිරේ වැටෙන්නේ පව්කාරයෝ පව් කරන උදවිය රාගයෙන් දේශයෙන් මෝහෙන් අන්ධ වෙලා ක්‍රියා කරන අය හොඳට මතක තියාගන්න දරුණුම පාප කර්ම තුනයි අකුසල කර්ම තුනයි රාග දේශ මෝහ දරුණුම අකුසල ධර්මතා තුන රාග දේශ මොහ කුසල ධර්මතා තුනයි අලෝභ ආදී සමෝහ
කුසල් 3යි අකුසල් 3යි. ওই ටික තමයි අපි සංසාරේ අරගෙන යන්නේ පොඩි බැඳගෙන. කුසල් ටිකත් අරගෙන යනවා අකුසල් ටිකත් අරගෙන යනවා. වැඩි පුරම ওই මල්ලට පුරවන්නේ මොනවද? කුසල්ද අකුසල්ද? අකුසල්. ඔය පේන්නේ නැති වුණාට හිතින් කොච්චර පව් කරනවද මිනිස්සු? ලෝකෙට පේන්න හොඳ මිනිස්සු වගේ හිටියට හිතින් කොච්චර පව් කරන අය ඉන්නවද? කවදාත් පින්වතුනි සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට අයහපතක් ප්‍රාර්ථනා කරන්න එපා. සිතුවිල්ලකවත් තව මිනිසෙකුට වරදක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න එපා. හැම මොහොතම හිතන්න කිරි උතුරන්න වගේ හරියන්න ඕනි. කවුරු හරි මිනිස්සේ දුක් විඳලා ජීවිතේ හදාගත්තොත් හිතන්න උතුරන්න හරියන්න ඕනි කියලා. ඒ වචනේම Tamanට ඇති සංසාරේ දියුණු වෙන්න. ඉරිසියා කරන්න එපා. ක්‍රෝධ කරන්න එපා, වෛර කරන්න එපා. ඔය එකතු කරගත්තට කමන්නේ තව අවුරුදු 150 200 3000 4000ක් ජීවත් වෙනවා නම් අවුරුදු 30ට 40ට 50ට 60ට ඇවිල්ලා අපි මොනවද පින්වතුනි එකතු කරන්නේ? හොඳට සිහි කරන්න ඕන. සාදුකාරයක් තියෙනවා. පැනන් හරි. කමන්නද? මේ වෙලාවේ හරි නම් පැය හරි. ආගන්න. එතකොට නිරයන් පාප කම්මිනෝ. එහෙනම් නිරය කියන්නේ සසරට එන තැන නේද? හොඳට අහගන්න බණ ටික. නිරය කියන්නේ සසරට එන තැන. එහෙනම් අපි පව් කළොත් කොහෙද දෙන්නේ? නිරයට එන්නේ. ඒත් සසරටමයිනේ. හරි. තුන්වෙනි පදේ. සග්ගං සුගති නොයන්ති. සුගතිය කියන්නේ මොකටද පින්වතුනි? මොකටද සුගතිය කියන්නේ? මොකටද තාත්තා සුගතිය කියන්නේ? අම්මේ දැන් අපි හැම පින්කමක්ම කරලා මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ? කොහෙ යන්නද? සුගතියකට යන්න. සුගතියකට ආපු හින්දානේ පින්වතුනි අපි නිවන් දකින්න හරි හිතුවේ. සුගතියකට එන්න බැරි වුණොත් නිවන් දකින්න හිතන්නේ නැහැ. දැන් තිරිසන් සත්තුන්ට හිතෙනවද බණ අහන්න? තිරිසන් සත්තුන්ට හිතෙනවද අනේ මං අකුසල් ටික දුරු කර ගන්න ඕනේ මේ භවයේවත් පින් කර ගන්න ඕන. එහෙම හිතනවද? මොහොතකටවත් හිතෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ අනුන්ට දාපු කෑම පිඟාන කොයි වෙලාවෙද ගන්නෙ? අනුන්ගේ දේ කඩා ගන්නේ කොහොමද? දේශේ දියුණු කරන්නේ කොහොමද? ඔය සිතුවිලිනේ පහළ වෙන්නේ. මිනිස්සෙකුට විතරයි අකුසල දුරු කරගන්න ශක්තිය තියෙන්නේ. මේ මනුස්ස ජීවිතේ විතරයි අකුසල දුරු කරන්න ශක්තිය ලැබෙන තැන. කුසල දියුණු කරන්න අවස්ථාව ලැබෙන තැන. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සග්ගං සුගති නොයන්තේ. සුගතිය යනවලු පින්වතුනි පින් කරන උදවිය. මොන වගේ පින්ද කරන්න ඕන? මට මේ ළඟදී එක උපාසකම්ම කෙනෙක් කියනවා පින්වතුනි මේ නින්නාංශ මං හැමදාම 4 පොයට සිල් ගන්නවා. වරක් ගන්න නැතුවම සිල් ගන්නවා. මාස 12ම සිල් සමාදන් වෙනවා. මගේ සීල පාරමිතාව නම් පිරෙනවා ඇති නේද? මම ඉතින් නෑ කිව්වෙත් නෑ ඔව් කිව්වෙත් නෑ. මට ඇවිල්ලා එක අම්මා කෙනෙක් කියනවා මෙයා සිල් ගන්න ගියාට වැඩක් නෑ මේ නින්නාංශ. මෙයාගේ අම්මව ගේ ඇතුළට දාලා ලොක් කරලාලු යන්නේ. ආඹරේට දාලා වහලා. සිල් ගන්න යන දවසට බැරි අම්මව, ලෙඩ අම්මව, ගිලන් අම්මව ආඹරේට දාලා ලොක් කරලා උදේ උයපු බත් ටිකක් තියලා යනවලු. හවස 4 වෙනකන් අර හීල් බත් ටික කන්නේ අර අම්මා. වැසිකිලි කැසිකිලි යන්න වුණොත් මල මුත්‍ර කරන්නේ ඇඳේමයි. ඒ කවුරුවත් නැහැ අස්පස් කරන්න. හිතන්න බෙගතුනේ තමන් වේල් දෙකක් වළඳලා පන්සලේ ධර්මශාලාවට වෙලා සිල් ගත්තට වැඩක් තියනවද? තමන්ගේ අම්මා හීල්පත් කද්දි මල මුත්‍ර ගොඩේ ඉති ඒ ගන්න සීලෙන් වැඩක් තියනවද? බුදුවරු දේශනා කරේ එහෙම සීලයක් ගැනද? එහෙම සීලයක් ගැනද දේශනා කළේ?
පින්වතුනි අම්මා මැරෙනකන් සීල් සමාදන් වෙන්න නොගියත් කමන්නේ. පුළුවන් නම් පන්සලේ ආම්දුරන්ට කියන්න තරහ වෙන්න එපා අපේ ආම්දුරනේ මට එන්න විදියක් නැහැ. අම්මා ගිලන්නේලා ඉන්නේ අම්මගේ ගිලන්න උපස්ථානය කරනවා. මං එන්නම් අවශ්‍ය වෙලාවට. එහෙම කියලා තියන්න නැත්තම් ඉතින් එන්නේවත් නැහැ පන්සලකටවත් කියලා හිතෙනවනේ. ගෙදර අම්මා ඉන්නවා නම් පින්වතුනි අම්මට උපස්ථාන කරන්න බුද්ධ පූජාවක් තියනවා වගේ කණ්ඩ ටිකක් දෙන්න. බුදු කෙනෙක් වගේ බලාගන්න. සිරිමා බුදුහාමුදුරුව වගේ බලාගන්න. නාවන්න කරන්න කණ්ඩ ටිකක් දෙන්න. අන්න පින පින්වතුනි ලෝකෙට පේන්න අපි සුදු ඇඳගෙන ගියාට වැඩක් නැහැ. ගුණ ධර්ම නැත්තම්. පැහැදිලිද? පැහැදිලිද පින්වතුනි? ගෙදර අම්මා ඉන්නවා නම් අම්මා තාත්තට උපස්ථාන කරන්න. සීල් සමාදන් වෙන්න යන්න. අම්මගේ යුතුයකම් ටික කරලා. අන්න ඒක තමයි නියම පින. මම මේ ළඟදී බණකට ගිහින් යවුවා මේ. දැන් හරියට යනවනේ මිනිස්සු දීඝවාපි චෛත්‍යයට gadol පූජා කරන්න. ඔය අපේ පැත්තේ හරියට බස් අරන් යනවා කට්ටිය දීඝවාපි යනවා. අපි gadol පූජා කරා වැලි හැල්ලුවා. අපි මේ වගේ දුක් මහන්සි වෙලා ශ්‍රම දාන කළා කියලා අපිට ඇවිල්ලා කියනවා. ඔය අතර ඉන්නවා ගෙදර අම්මට සලකන්නේ නැති අය ගිහලා හරි gadol පූජා කරනවා. මම හැමදාම කියනවා බුදුහාමුදුරුවන්ගේ බුදුරුව මේ අත් දෙකෙන් හැදුවත් වැඩක් නැහැ. තමන්ගේ ජීවමාන සෙනෙහසින් තමන් අදවඩපු දෙමාපියන්ට සලකන්න බැරි නම් අර gadol පූජා කරන අත් දෙකෙන්ම අම්මගේ කැතකුණු අත ගන්න පුළුවන් නම් තාත්තගේ කැතකුණු අත ගාලා පිරිසුදු කරලා ඒගොල්ලෝ ලස්සනට තියන්න පුළුවන් නම් චෛත්‍යයක් ඇදුවා වගේ තමයි පින්වතුනි අපමණ පින් සිද්ධ වෙනවා. පින කියන්නේ සල්ලි වියදම් කරන එකට නෙමෙයි. පින තියෙන්නේ තමන්ගේ හදවතේ. වතුර උගුරක් හරි වතුර වීදුරුවක් හරි කරුණා මෛත්‍රිය මිනිස්සුන්ට දුන්නොත් ඒකේ පින පින්වතුනි මහත්ඵලයි මහානිසංසයි. හැබැයි වදයක් කියලා හිතාගෙන කළොත් කෝටියක් වියදම් කළත් වඩා දැන් පැහැදිලිද? පැහැදිලි වුණාද? හරි සාදුකාරයක් දෙන්න. චූටි වෙලාවයි ගන්න හොඳේ. කපොඩි වෙලාවයි. කාරණා තුනක් කිව්ව ගාථාවේ දැන් කරුණු තුන හතරවෙනි පදේ. දැන් මම කිව්වා ගබ්බ මේකේ උප්පජ්ජන්ති. ගැබ්බකින් එනවා පිරිසක් මනුස්ස. ඒගොල්ලෝ එන්නේ කොහෙටද? සසරටමයි. නිරයන් පාප කම්මිනු පව් කරන අයත් නිරය හරහා එනවා කොහෙටද? සසරට. පින් කරන අයත් සුගතිය හරහා එනවා කොහෙටද? සසරට. අපි සසරට එන්න වැඩ කරගන්නද ඕනි? සසර ගමන නවත්තන්න වැඩ කරගන්නද ඕනි? එහෙමයි. සසර ගමන නවත්තන්න. එහෙනම් අන්තිම බුදුබණ පදේ මොකද්ද? පරිනිබ්බන්ති අනාසව. සසරට එන්න වැඩ කරගන්න එපා. පිරිනිවෙන්න වැඩ කරන්න. පිරිනිවෙන්න. කෙලස් පිරිනිවන්න. කෙලස් කියන එක සදාකල්ම දුරින්ම දුරු කරන්න. වැඩපිළිවෙලක් හදාගන්න ඕන. කෙලස් සහ මුලින්ම නිදහස් කරන්න නම් සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් මාර්ග ඵලවලටවත් අඩුම තරමේ එන්න ඕනේ. එතනට එන්න මහන්සි වෙන්න ඕනේ විමතුන්. ලේසියෙන් ඒ මාර්ගය හදාගන්න බෑ. එකම එක මාර්ගයයි තියෙන්නේ, එකපාරයි තියෙන්නේ. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තාම සම්මා සති සම්මා සමාධි දක්වා දියුණු වෙන පියවර 8ක් තියෙනවා, මාර්ගාංග 8ක්. ওই මාර්ගාංග 8 දියුණු කළොත් ඒකාන්ත නිවනට යන්න පුළුවන්. ඒ නිසා සෑම බෞද්ධයෙක්ම මෙන්න මේ මාර්ගාංග 8 දියුණු කරන්න ඕනේ. සම්මා දිට්ඨි, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා සති, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා දිට්ඨිය පටන් ගත්තාම සම්මා සමාධිය දක්වා හොඳට දියුණු කරන්න ඕන මේ මාර්ගාංග 8. පිරිත් පොතේ තියෙනවා සත්‍ය විභංග කියලා සූත්‍රයක්.
ඔය ධම්සප්පවතුන් සූත්‍රයත් එක්ක වගේ තියෙන ළඟ සත්‍ය විභංග සූත්‍රය. අනේ සත්‍ය විභංග සූත්‍රයේ තියෙනවා සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? සම්මා වාචා කියන්නේ මොකක්ද? සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග 8ම විස්තර වෙනවා සත්‍ය විභංග සූත්‍රයේ. කියවලා බලන්න පෙරලලා බලන්න ගිරව් වගේ සූත්‍ර ටික විතරක් පිරිත් වගේ පිරිත් කියනවා කියලා කියන්න එපා. ඔය සමහර අය ඉන්නවනේ ගිරව් වගේ කියනවා ඔගේ තේරුමක් දන්නේ නැහැ. ඔය සත්‍ය විභංග සූත්‍රේ පෙරලලා බලන්න නිවන් මාර්ගය ලස්සනට විස්තර කරලා තියෙනවා බුදුහාම. ඔන්න ඔය කාරණා ටික දිනු කරන්න පින්වතුනි. අන්න එදාට ඔබට සසරේ බුදු පසේ බුදු මහරහත් කියන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට සමවැද මේ ලෝකයේ තියෙන අසංකත වූ පරම නිර්වාණය සාක්ෂාත් කරන්න හේතු ආසනාව වේවා කියලා සාදුනා. බලන්න බණ ටික කොහොම ගැලපුණාද කියලා නේ. සසරෙන් ඇවිල්ලා කොයි පැත්තටද ගියේ? නිවන් මාර්ගට. ඉපදෙන්න මේක මහ දුකක්. පුංචි වචන ටිකක් කියලා මම දේශනා නිම කරන්නම්. එතකොට පැයකට වඩා බණ කියලා හොඳේ. පුංචි වචන ටිකක් කියන්නේ. පින්වතුනි මම දැන් හරියටම දින ගණනාවක් තිස්සේ රත්නපුර මහරෝහලට යනවා කීප සැරයක්ම අපේ මිහිරින් වහන්සේ නමක් ඉන්නවා අසනීප වෙලා බලන්න. මම ඊයේ ගිහලා අප උපස්ථාන කළා තමයි යන්නේ. අවුරුදු 17 දී මහාන වෙච්ච කෙනෙක් පින්වතුනි. දැන් අවුරුදු 70. අවුරුදු 53ක් සිල් රැකපු කෙනෙක්. අවුරුදු 53ක් ජීවිතේ ශාසනයට පූජා කරපු කෙනෙක්. රෝහලේ ඉන්නේ අය දන්නවද? පෙනහල්ලේ පිළිකාව. මෙතනින් බටයක් දාලා මේ ඇඟිලි දෙකක් විතර ඇති බටේ. පෙනහල්ලට එකතු වෙන වතුර ටික පින්වතුනි අර බටේ දිගේ යනවා. ලේත් එක්ක යන්නේ. මම ඉඳි ලේ බෝතල් දෙකමාරක් අයින් කළා. සසර කියන්නේ පුදුම භයානක තැනක් කියන්නේ ඒකයි. අවුරුදු 17 දී වාහන වෙලා අවුරුදු 53ක් ගුණ පුරපු සිල්පරපු සිල්ලුතුන් වහන්සේට කර්මය බලපාලා පෙනාලු පිළිකාවක් ඇදලා හුස්ම ගන්න අමාරු වෙලා ලෙඩ ඇඳේ ඉන්න උනා නම් මාසකට සැරයක් දානි දෙන ඉඳලා හිටලා සිල් ගන්න යන ඉඳලා හිටලා පින් කරන කාම ලෝකේ කාම ආසාදේ පස්සේ හිටු කියලා දුවන හැල්මේ දුවන ළමයි පස්සේ ස්වාමියා පස්සේ මිල මුදල් පස්සේ රත්තරන් බඩු පස්සේ අනන්ත කාම වස්තුන් පස්සේ ආස්වාදී හොයා යන ඔබට පින්වතුනි සංසාරේ අන්තිම නවාතැන්පොළ මොන වගේ තැනක් වෙයිද කියලා හිතන්න. නවතින්න වෙන තැන. දැන් අර සිල්ලුතුන් වහන්සේ නැවතිලානේ. කවදාරි දවසක අපිටත් ඔහොම දුවලා නවතින්න දවසක් එනවා. එදාට කල්පනා කරාට වැඩක් නැහැ. දෙයියනේ මම පින් කරගත්තේ නැහැ, කුසල් කරගත්තේ නැහැ, හරියට ජීවත් වුණේ නැහැ. අනුන්ට ගොඩි වින කරා, අනුන්ට අන වින කරා, ඉන්නකම් අනුන්ට පෙස්සන් ගැහුවා, අනුන්ගේ සමෘද්ධිය කැපුවා. වතුර ටිකට වසවිස කවලම් කරා, යන්න තිබෙච්ච පාර වැහුවා. අන්තිම ලෙඩ ඇඳේදී ඕවා සිහි කරන්න උනොත් එහෙම. අර ගමේම මිනිස්සු ගිය පාර වහලන අන්තිම මරණාසන්න මොහොතේදී ඕක මතක් වුණොත් එහෙම. යයිද සුගති හිතන්න මම මේ මෙහෙණින් වහන්සේගෙන් ඇහුවා මෑණන්ස ඔබ වහන්සේ දැන් අවුරුදු 53ක් ශාසනේ පොඩි මෑණියෝ මං දැන් අපවත් උනත් මොකද කියලා ඇහුවා මට ස්වාමියෙක් නෑ දරුවෝ නෑ කවුරුවත් නෑ ඉතින් කඩා වැටිලා නෑ එක තප්පරයක් පින්තුනේ හිතන්න උන්වහන්සේ හරි ප්‍රകൃතියෙන් ඉන්න රෝහලේ පිළිකාවක් කියලා දැනගෙන ඊයේ මං ගියාන් කියනවා මේ පොඩි මෑණියෝ මට හිස බා ගන්න නම් බෑ දැන් හිස ටිකක් වැවිලා තියෙන්නේ දවසක් එන්න පුළුවන්ද මට හිස බාලා පොඩ්ඩක් ඒ ටික කරලා දෙන්න සනීප කරන්න නම් බෑ කියලා දොස්තරවරු කිව්වා කියලා හිතන්න මේ සසර කියන්නේ පුදුම භයානක තැන අපි ඔය වාඩි වෙලා ඉඳියට පිළිකාවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවද හෘදයාබාධයෙන් අපි මැරෙයිද හදිසි අනතුරකින් මහපාරේ වාහනයක් ඇපිලා මැරෙයිද පින්වතුනි අපි දන්නේ නැහැ
මේ මෑතකදී මේ අත දැක්කද රූපවාහිනියේ පෙන්නවා මාස 2යි බිලිදියා තාත්තා දික් වැටිලා මැරිච්ච දර්ශනේ. තාත්තා රෑ නිදි මරලා පව්වෙන් ඇවිල්ලා ගෙදර ඉන්නකොට චූටි දුව අඬන්න පටන් ගත්තා. රෑ එළි වෙනකන් නිදි මරපු තාත්තා අර දුව අතට ගත්ත නලවන්න නිින්ද ගියා. ළමයා වැටුණ පොළවට වැදුන කුඩා මොලේ මාස 2යි දරුවා මැරුණා. අර මල සිරුර පපුවට ලං කරගෙන තාත්තා ඇඬුවා. ඉතත් මේ සංසාරේ කියන්නේ පුදුම භයානක තැනක්. ඒ නිසා වචනකින්වත් පව් කරගන්න එපා. සිතුවිල්ලකින්වත් පව් කරගන්න එපා. පව්කාර සිතුවිල්ලක් හිතට එන වාරයක් ගන්න බුදුහාමුදුරුව මතක් කරගන්න. පව්කාර සිතුවිල්ලක් එන වාරයක් ගන්න කියපු බණ ටික සිහි කරගෙන පින්වතුනි හොඳට මේ සසර ගමනේ ඔබේ ජීවිතයේ ගුණධර්ම ටික හදාගන්න ඔබ මහන්සි වෙන්න. එපමණයි ඔය ඔඩොක්කුවේ තියාගෙන ඉන්න දරුවෙක්වත් ඔබට අවසානේ නැති වෙන්න පුළුවන්. ඔබට පිහිට වෙන්නේ ඔබ ඇසූ ධර්මය පමණයි. සාදුකාරයක්. හොඳයිද බණ ටික? දැන් හොඳයි කියලා විතරක් හරියන්නේ නැහැ හොඳේ. ඔඩොක්කුවේ තිබිච්ච දෙයක් බිමට හලලා යනවා වගේ ඇසූ ධර්මයේ පැයක් එකමාරක් අහලා අමතක කරන්න නම් එපා. මේ ධර්මය හොඳට සිතට ගලප ගන්න. අද මම ධර්ම දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට වසරකට පෙර මියදුන SW මල්ලිකා නන්දනිය සිහි කරනවා. ඒ වගේම ID මෛත්‍රීපාල මාමා ඒ කියන්නේ මල්ලිකා මහත්මියගේ ස්වාමි පුත්‍රයා මීට වර්ෂ 4කට පෙර පිය පරලොව යන්ට යෙදුණා. ඉතින් ඒ දෙපළ සිහි කරලා තමයි අද මේ සුවිශේෂී ධර්ම දේශනාව වොහොම ගරුකාම්භීර විදියට ලස්සන ධර්ම මණ්ඩප හදලා ඒ විසි සද්ද පූජා පවත්වලා සිල්ලතුන් වහන්සේ බොහෝම ගෞරවයෙන් වඩම්මලා දේශකයන් වහන්සේ නමකට කරන ගරු සත්කාර කරලා දහම් පඬුරු පූජා කරලා හොඳට බණ අහලා එන යන අයට බතබුල තියෙන සංග්‍රහ සත්කාර කරලා මේ උතුම් පින්කම සිද්ධ කරනවා. කවුද? අපේ පින්වත් මහත්මයා ගාමිණී මහත්මයා. ඒ මම දන්නේ නැහැ උනාට අපේ ආරාමේ කියලා ශ්‍රම දානත් කරනවා මම නම දන්නේ. අපේ ආරාමේ ඇත්තටම ඇවිල්ලා ගොඩාක් මේ පහළගම ප්‍රදේශේ මතක් කරන්න ඕන මෙතන ඉස්සරහා ඉන්න එල්ලාවල අපේ තාත්තා අපේ මේ සයිමන් මාමා සයිමන් තාත්තා මගේ එල්ලාවල තාත්තා කියන්නේ. තාත්තා තමයි ඉස්සෙල්ලාම මම මේ ගම්මානයට වැඩැම්මුයි ධර්ම දේශනාව. එල්ලාවල බෝධියට. ඊට පස්සේ බොහෝ පිරිසක් සම්බන්ධ වුණා. කීපවරක්ම මම මේ ගම්මාන වලට ධර්ම දේශනාවලට වැඩලා තියෙනවා. ඉතින් මේ අත ගොඩ දෙනෙක් ගිහිල්ලා සෑහෙන පිරිසක් පෙන්වතුනේ ශ්‍රම දාන කටයුතු වලට දායක වෙනවා අපේ ආරණ්‍ය. මම ඒකත් බොහොම කෘතවේදී මතක් කරනවා. දුර කතරක් ගෙවාගෙන ගිහිල්ලා මහන්සි වෙලා අපේ ගාමිණී මහත්මයා අජිත් මහත්මයා රවීන්ද්‍ර මහත්මයා මේ දැන් අද මයික් එක හදලා දුන්නේ කුමාරු නේද ඇතුළු ඒ සියලු දෙනා ඔය නම් දන්නේ නැහැ මම හැමෝම දන්නවා නම් දන්නේ ඒ හැමෝම පුදුම විදියට මේ ශාසනයට දායකත්වයක් දෙනවා මම හිතන්නේ අවුල විහාරස්ථාන වලටත් එහෙමයි පින්දහම් කටයුතු වලදී බොහෝ දායකත්වයක් දෙනවා ඒ අය බොහොම ගෞරවයෙන් මතක් කරන්න ඕන කළගුණ දන්න මිනිස්සු හැටියට අපි මුල මතක් කරන්න ඕනි නැත්නම් ඒක ලොකු අඩුවක් ගමකට ඇවිල්ලා ගමේ අය ගැන අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම මේ ධර්ම දේශනාව සඳහා යම් කිසි කෙනෙක් උදව් කරාද, උපකාර කළාද, මහන්සි වුණාද, අපකප වුණාද, වචනකින් හරි දුරේ ඉඳලා හොඳයි සාදු කියලා පින් අනුමෝදන් වෙනවා නම් හැම දිනාටම මේ උතුම් නිවන් පිණිස හේතු වේවා කියලා සාදු. ලස්සන ධර්ම මණ්ඩපයක් හදලා තියෙනවා අපේ විහංග නිම්සර පුතුණුවන්. ඉතින් අපි පුතණුවන්ටත් කුසල ධර්මතා දියුණු කරගෙන මේ සංසාර දුක්ඛ කන්දේ කෙලවර නිවනින් සැනසෙන්න පුතාට මේ උතුම් පින හේතු වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි මතක් කරන්න ඕන ශබ්ද වාහිනිය අත ක්‍රියාත්මක කළ දුන්න හේවිසි සත්ත්ව පූජා පවත්වපු දරුවන්ගේ ඉඳලා මෙතෙක් වෙලා බණ ඇසූ බෑම දෙනාටම සසර ගමන ඉක්මන් භවයකදී නිවන් අවබෝධයේ පිණිස
මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා සාදු. පළමුව දෙවියන්ට දෙවනුව එච්.ඩබ්ලිව් මල්ලිකා නන්දනිය අයිඩී මෛත්‍රීපාල මහත්මයා සිහිපත් කරගෙන සියලු ඥාතීන් සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමු. සියලු දෙනා මා සමගම දෙවියන්ට ඥාතීන්ට බින්දෙට ගාතාවන් කියන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරන්තේ. සම්බුද්ධ පාද වරලංචන සෝභිතම්මේ වාසෝ සමන්ත ගිරි මුද්දලි දේව රාජා පුඤ්ඤානුමෝදිය ඉදං සුමනා විදානෝ කාලේතු මං සතත සාතහිතා වහන්තෝ. නමෝ සක්කෝ දේවා නමින්දෝ ඉමං පුඤ්ඤානුමෝදතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. හැමදෙනාම මං කියවට පස්සේ කියන්නේ ගුණදම් පිරිහිලායි අද ලොව අඳුරුනේ. යහමග යන්නේන අය හට සුව මැදුරු තැනේ. සුවපත් කරන්නට දෙසමින් මියුරු බණේ. නැවතත් වඩිනු මැන බුදුහාමුදුරුවනේ. නැවතත් වඩිනු මැන බුදුහාමුදුරුවනේ. ඒ වගේම පින්වතුනි මතක් කරන්න ඕන අසල විහාරස්ථානයේ පරකඩුව සද්ධර්මාරාමනේ බොරළුගොඩ සිරිධම්ම ස්වාමීන් වහන්සේ මතක් කරන් දුන්න විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාවන් මෙම ධර්ම දේශනාවට නිබඳ ලැබුණා. උන්වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝාස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වැදගත් ආශිර්වාද කරන්න. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තේ මේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමිච්ඡතු. හැමදෙනාටම තෙරුවන් සරණයි. परिस्कार पूजा करना सिलो दिनाम साधु की